අපි සතුටු මොහොතක් ප්‍රීතිමත් මොහොතක් බෙදාගන්න කෑම වේලක් ගන්නවා. මේ කෑම වේලේදී අපි ඒ අවස්ථාව වෙඩින් එකක් වෙන්න පුළුවන්, උපන්දිනයක් වෙන්න පුළුවන්, ඇනිවර්සරි එකක්, ප්‍රොමෝෂන් එකක්. මේ සතුට අපි ළඟ ඉන්න අයත් එක්ක අපි බෙදා ගන්නවා. කෑම කනවට වඩා ඒ මොහොතේ අපි එකතු වෙලා කතා කරන දේවල්, ඒ සතුට බෙදා ගන්න විදිහ ඒකටත් එක්කම තමයි මේ කෑම වේල ඊට අමතර වෙන දෙයක්. මේ මොහොත අපිට ගත කරන්න මේ කෑම වේල උදව් වෙනවා. දෙවියන් වහන්සේත් ඒ වගේම නික්මයාමේ මිනිස්සුන්ට, ඊශ්‍රායල් මිනිස්සුන්ට කෑම වේලක් ගන්න පළවෙනි විදිහ උන්වහන්සේගේ නාමයෙන් කියන. මිනිස්සු ඊට කලින් කෑම කෑවා. හැබැයි මේ මිනිස්සු වහල් කමෙන් නිදහස් කරන්න කලින් ගත්ත කෑම වේල. ඒ කියන්නේ ඊජිප්තුවේ ඒ මිනිස්සු ගත්ත අන්තිම කෑම වේල. ඒ කෑම වේල මේ මිනිස්සුන්ට ගන්න විදිය, ඒක ලෑස්ති කරගන්න විදිය දෙවියන් වහන්සේ කියනවා. වැදගත්ම දේ තමයි දෙවියන් වහන්සේ මේ මිනිස්සුන්ට කියනවා ඒ බැටළු වගේලේ දොර උළුවහුවේ සටහන් කරන්න කියලා. ඒ මොකද ඒ රාත්‍රියේ තමයි මේ කෑම වේලත් එක්ක බැඳෙන රාත්‍රියේ තමයි දෙවියන් වහන්සේ මේ අය වහල් කමෙන් එළියට අරගන්න දවස. ඒ තමයි ඊජිප්තුවේ මිනිස්සු කාපු අන්තිම කෑම වේල. ඔය කෑම වේලේ කතන්දරේ තමයි අද දවසේ මහා බ්‍රහස්පතින්දා ජේසුත් මේ අන්තිම කෑම වේල මේ ගෝලියොත් එක්ක උන්වහන්සේ බෙදා ගන්නවා. මේ අන්තිම කෑම වේල විශේෂයි. ගෝලියෝ දන්නේ නැහැ මේ අන්තිම කෑම වේල කියලා. එදා ඊජිප්තුවේ ඊශ්‍රායල් මිනිස්සු දැනගෙන හිටියෙත් නැහැ ඊජිප්තුවේ ගන්න අන්තිම කෑම වේල කියලා. මෙතනින් මොකද්ද වෙන්නේ කියලා මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. ගෝලියොත් ඒ වගේම දන්නේ නැහැ ජේසු මේ කෑම වේල මේ විශේෂ කරලා ගන්න ඇයි කියලා. එතන විශේෂත්ව තුනක් සිද්ධ වුණා. පළවෙනි විශේෂත්වය තමයි ජේසු ගෝලයන්ගේ කකුල් හොදන්න පටන් ගත්තා. ගෝලයන්ට මේක හරි අමුතු දෙයක්. සාමාන්‍යයෙන් වහල් කෙනා තමයි, සේවකයා තමයි ස්වාමියාගේ කකුල් හොදන්නේ. ඒ නිසා තමයි පේදුරු කියන්නේ ස්වාමිනේ මේක කරන්න එපා කියලා. දෙවෙනි විශේෂත්වය තමයි මේ අන්තිම කෑම වේලේ උන්වහන්සේවම දානය කරනවා. මා සිහි කිරීම පිණිස මේ සිද්ධ කරන්න කියලා දිව්‍ය සප්‍රසාද වහන්සේ උන්වහන්සේ ස්ථාපිත කරනවා. දිව්‍ය සප්‍රසාද වහන්සේ විතරක් නෙමෙයි මා ඔබට කළාක් මෙන් ඔබත් එකිනෙකාට කරනු පිණිස මම ආදර්ශයක් දුන්නා කියලා උන්වහන්සේ ශුද්ධ වූ පූජාත්වරේ සක්‍රමේන්තුව උන්වහන්සේ ස්ථාපිත කරනවා. බලන්න මේ අන්තිම කෑම වේලවල් දෙකේම දෙවියන් වහන්සේ මේ ලෝකයට දායාදයක් දුන්නා. ඊජිප්තුවේ අන්තිම කෑම වේලෙන් මිනිස්සුන්ට පොරොන්දු දේශේ දානය කරන්න මූලික සැලැස්ම පළවෙනි අඩිය ගත්තා. මහා බ්‍රහස්පතින්දා උන්වහන්සේගේ අන්තිම රාත්‍රී කෑම භෝජනේ ස්වර්ගයේ දානය කරන්න, ඒ ස්වර්ගයේ රහ මේ ලෝකේ අපිට අත්විඳින්න දිව්‍ය සප්‍රසාද වහන්සේ ශුද්ධ වූ පූජාත්වරයයි දානය කළා. ශුද්ධ වූ අල්ෆොන්සෝස් ලිගෝරි මුනිතුමා කියනවා ශුද්ධ වූ පූජාත්වරය කියන්නේ කොච්චර වටින දෙයක්ද. ශුද්ධ වූ පූජාත්වරේ පියතුමාට පුළුවන්කම තියෙනවා අනකරන්න දෙවියන් වහන්සේට වඩින්න ශුද්ධ වල්තාරය මතට ස්වර්ගයයි පොළවයි යා කරපු මොහොත ශුද්ධ වූ පූජාත්වරය. ඒ පූජාත්වරේ දෙවියන් වහන්සේ අපිට දුන්නු ලස්සනම තෑග්ග දිව්‍ය සප්‍රසාද වහන්සේ. මේ අන්තිම කෑම වේලවල් දෙකේදීම දෙවියන් වහන්සේ මේ ලෝකයයි ස්වර්ගයයි යා කරා. එහෙනම් අපි හැම කෙනෙක්ම මේ පොළවට මුල් ඇදලා ඉන්න මිනිස්සු නෙමෙයි. අපි ස්වර්ගයට යාවෙන්න ඕන මිනිස්සු. ඊශ්‍රායල් මිනිස්සු ස්වර්ගයට යාවෙන්න පටන් ගත්තා. පොරොන්දු දේශයට යාවෙන්න පටන් ගත්තා. වහල් කමෙන් නිදහස් වෙලා. ජේසු මොකද කරන්නේ? උන්වහන්සේ ස්වර්ගයට අපි යා කරනවා මේ ශුද්ධ වූ සප්‍රසාදීය භෝජනයේ තුල. උන්වහන්සේ කියනවා පේදුරුට මම මේ දේ කළේ නැත්නම් ඔබත් මාත් අතර සම්බන්ධකමක් නැහැ. අපි ස්වර්ගයත් එක්ක යාවෙන්නේ මේ ශුද්ධ වූ දිව්‍ය සප්‍රසාදීය භෝජනය අද වගේ දවසක උන්වහන්සේම තෑගි කරපු මොහොත. අපි ඒ තෑග්ග අරගෙන කොච්චරනම් ස්වර්ගයට යාවෙන්න උත්සාහ කරනවද? මේ දවස් ටිකම අපිට ස්වර්ගයට යාවෙන්න, ස්වර්ගයේ ඇරිලා ඒ ස්වර්ගයේ මහිමය දකින දවස් තුනක්.
ඒ දවස් තුනේ පළවෙනි දවස ස්වර්ගයට යාවෙන්න, ඒ ස්වර්ගයේ ගමන යන්න, සප්‍රසාදීය භෝජනය තුල, පූජාත්වරය තුල බැඳුණු ඒ මහා සක්‍රමේන්තුවට ආදරය කරමු. ඒ ආදරය තුල අපි ස්වර්ගය හොයමු. Walk with the Church.